පසුතැවීම් නැති කරගන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ ඔබටත් ඇති. එනිසා මේ පිළිතුර ඔබටත් වැදගත්. පසුතැවීම කියන්නේ වෙහෙසක්. ඒ වෙහෙස දුරු කර ගැනීමට මූලික ක්‍රමවේද 5ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. 1. අකමැත්ත. පසුතැවීමට අවංකවම අකමැති වෙන්න ඕන. හිතන්න මෙහෙම. අනිත් අය පසුතැවෙනවාද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. මම පසුතැවෙන්නේ. පසුතැවීම එක්ක මං කාලේ අපතේ දාන්නේ. පසුතැවි මට ගෙවා දාන්න තියෙන්නේ වටින කාලය. ඒ කාලේ අපරාධේ. මට වැරදුනා වෙන්න පුළුවන්. මම වරද්ද ගත්තා වෙන්න පුළුවන්. හැබැයි මං ඒ වෙනුවෙන් පසුතැවි ඉන්නේ. මට ඉස්සරහට ඉන්න තියෙන කාලේ මං වැරදි හදාගෙන ලස්සනට ගත කරනවා. ආන් එහෙම පසුතැවීමට අකමැත්ත ඇති කරගන්න. බොහෝ දෙනෙකුට පසුතැවි ඉන්නවා. පසුතැවීම නැති කරගන්නට අවංක කැමැත්තක් නෑ. එනිසා ඔබ අවංකවම පසුතැවීමට අකමැති වෙන්න. පසු නොතැවී වාසය කරන්නට අවංකවම කැමති වෙන්න. 2. හිතක් ඉපදවීම. අපි කොච්චර අකමැති වුණත් පසුතැවීම යලි නැගි එන්න පුළුවන්. පසුතැවෙන්න හේතු වෙච්ච කාරණේ ආයෙ ඔළුවට එන්න පුළුවන්. ඇතැම් වෙලාවට සමීපයේම ඉන්න අයත් ඔබට පසුතැවෙන්න හේතු වෙන කාරණේ මතක් කර දෙන්නත් පුළුවන්. ඔය ඔක්කොම මේ සමාජ ජීවත් වෙනකොට අපිට වෙන ප්‍රශ්නනේ. ඔබ ඒ හැම මොහොතකම හිතක් උපද්දන්න. අනිත් අය පසුතැවි හිටියට මම නම් පසුතැවි ඉන්නේ. හිතක් උපදන්න. හැම තිස්සෙම හිතක් උපදන්න. පසුතැවීමෙන් හිත බර වේගෙන එනකොටම ඔබ හිතක් උපදන්න නෑ. මම පසුතැවි ඉන්නේ. මම පසුතැවීම දුරු කරනවා. 3. නොපිරිහීම. නොපිරිහීමට කැමති වෙන්න. දියුණුවට කැමති වෙන්න. පිරිහෙන්න ආස කරන්න එපා. පසුතැවි ඉන්න කෙනා පෙනුමෙනුත් පිරිහෙනවා. එයාගේ කටයුතු වලිනුත් පිරිහෙනවා. එයාගේ සන්තෝෂයත් පිරිහෙනවා. එයාගේ සැපයත් පිරිහෙනවා. ඇයි අපි දැන පිරිහෙන්නේ? එනිසා හොඳට තේරුම් ගන්න. පසුතැවි ඉන්න අය පිරිහිලා ගියපු දෙන් ඒකට මට කරන්න දෙන්නේ. මම පිරිහෙන්නේ. මම මාව පිරිහෙන්න දෙන්නේ. මට මෙච්චර කාලයක් වැරදිච්ච නිසා මං පිරිහුණාද? පසුතැවි තව පිරිහෙන්නේ මං. මගේ ජීවිතේ මෙතනින් එහාට දියුණු කර ගන්නවා. දියුණුවට ආස කරන්න. 4. පාර මාරු කිරීම. ඔබ පසුතැවි යන මාවතක නම් මෙච්චර කල් ගියේ පාර මාරු කරන්න. කල්පනා කරන්න මේ විදිහට. පසුතැවීම වෙහෙසක්. මං ඒ වෙහෙස කර පාර මාරු කරනවා. මං පසුතැවෙන්නේ. මට මෙච්චර කාලයක් වැරදුනා. මං ගියේ වැරදි පාරක. දැන් පසුතැවි හිටියා කියලා මට හරි පාර ලැබෙන්නේ. මං අදින් පස්සේ හරි පාර යනවා. මට වැරදි ඇසුරක් නිසා වැරදුනා. හැබැයි පසුතැවි හිටියා කියලා මට හරි ඇසුරක් ලැබෙන්නේ. මං හරි ඇසුරක් තුල හරි පාර යනවා. පසුතැවීම කියලා කියන්නේ භයානක පාරක් වගේ. පසු නොතැවීම තුල ජීවිතේ ගුණධර්ම දියුණු කර ගැනීම සුන්දර මාවතක්. මං ඒ සුන්දර මාවත යනවා. 5 වෙනි කාරණාව තැවීම නොව සැනසීම. හොඳට කල්පනා කරන්න නුවණින්. මේ ජීවිතය ඇතුලේ අමා නිවන නම් වූ සැනසීම තුල සැනසිච්චි රහතන් වහන්සේලා මුනිවරු වැඩ හිටියා. ඒ මුනිවරු කවුරුත්
තැවීම හින්දා සැනසීමක් ලැබුණේ. පසු තැවී නිවනට ගියනේ. ඒ මුනිවරු ඔක්කෝම සැනසීම උදා කරගත්තේ පසුතැවීම් දුරු කරලා තැවෙන ස්වභාවයන් දුරු කරලා ධර්මයේ හැසිරීම නිසා, යහපතේ හැසිරීම නිසා, කුසලයේ